සුබ දවසක්. විද්‍යා විෂය ධාරාවට උනන්දු ඒ විශිෂ්ටයකු වීමට කැපවන ඔබව මං සාදරයෙන් පිළිගන්නවා. මේ ශුද්ධ ගණිතය යටතේ 15 වන කොටස. අවකලනයේ භාවිත. ඉතින් මේ යටතේ 91ක 4ක් සිලබස් එකේ සඳහන් වෙනවා. මං මේ ටික මෙතන පෙන්නලා තියෙනවා. හුඟක් ළමයි කියන කතාවක් තමයි අපි මෙච්චර ගණිතය ඉගෙන ගත්තා. ඒ වුණාට මේවා සාමාන්‍ය ජීවිතයේදී කොහෙවත් යෙදෙන්නේ නැහැ නේ කියලා. ඇත්තටම එහෙම කියන එක සාධාරණයි. මොකද හුඟක් ළමයි පුහුණු වෙන්නේ පේපර්ස් ලියලා ලකුණු ගන්න විතරයි. සාමාන්‍ය ජීවිතයට ගණිතය භාවිත කරන විදිහ බහුතරයක් දෙනා දන්නේ නැහැ. ඒ වගේම තව ළමයෙක් කියපු කතාවක් තමයි පයිතගරස් ප්‍රමේය A level වලින් පස්සේ දැක්කේවත් නැහැ කියලා. ඒත් මෑතකදී මගේ ගෙදර වහලේ මෙන්න මේ දිග මැන ගන්න ඕන වුණාම මම බිම ඉඳන්ම ඒ දිග හරියට ගණනය කරගත්තා. ඒ වෙනත් මිනුම් ටිකක් අරගෙන පයිතගරස් ප්‍රමේය භාවිත කරලා. මෙන්න මේ මිනුම් තුන. තර මෙන්න මේ ත්‍රිකෝණයට තමයි මම පයිතගරස් ප්‍රමේය දැම්මේ. මේ කතාව ෆිසික්ස් වලටත් අදාළයි. මම වුණත් ෆිසික්ස් හරියට භාවිත කළේ A level වලින් අවුරුදු කිහිපයකට පස්සේ. කොවිඩ් කාලේ කරන්ට් කපද්දී මම ඕෆ් ග්‍රිඩ් සෝලාර් සිස්ටම් එකක් තනියම හදාගත්තා. ඇත්තටම කලේ කම්පියුටර් එකක් ඇසෙම්බල් කරනවා වගේ වැඩක්. මේකට ඕන වෙනවා සෝලාර් පැනල්ස්, ඉන්වර්ටර්, බැටරි පැක්, බැටරි මැනේජ්මන්ට් සිස්ටම්, MPPT කන්ට්‍රෝලර් වගේ දේවල්. නමුත් අදාළ ගණනය කිරීම වලට A-level ෆිසික්ස් වල ධාරා විද්‍යුත ඒකකයේ ඊටාම සරල ගණනය කිරීම ටිකක් විතරයි ඕන උනේ. මම ඒ ගැන වීඩියෝ එකකුත් ඉදිරියේදී ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඉතින් වැදගත්ම දේ තමයි තමන් තෝරාගත්තු තමන් ආස විෂය ධාරාව හරියට දැනගන්න එක. ඒවා අනිවාර්යෙන් කවදාම හරි භාවිත වෙද්දී ඔයාට ඒ වැඩේ ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන් වෙනවා. හරි, අපි ආයේ මැත්ස් වලට එමු. මේ A level වල ඉතාමත් විශේෂ ඒකකයක් වන අවකලනය අපි කොහොමද භාවිත කරන්නේ කියලා තමයි මේ කොටසේදී සාකච්ඡා කරන්නේ. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕන දෙයක් තමයි මේ කොටසේදී සංකීර්ණ ගණන් එන්නේ නැහැ. අවකලනයේ තිබුණ මූලිකම පහසුම ගණිත ක්‍රම තමයි නැවත යෙදෙන්නේ. අපිට අලුතෙන් ඉගෙන ගන්න තියෙන හිතන පාර්ට් එක. ටිකක් ෆිසික්ස් වගේ. මේ කොටස හරියට කවර් කරගත්තොත් ෆිසික්ස් වල චලිතය පාඩමේ තියෙන සමහර MCQ ගණන් උනත් ඉතා පාසෙන් විසඳ ගන්න පුළුවන් වෙනවා. මේ වාසියත් ගන්න ඕන නම් අපි මේ කොටසේදී යාන්ත්‍රික නොවි අවබෝධයෙන් ඉදිරියට යමු. අපේ A level විෂය නිර්දේශයේදී මේ අවකලනයේ භාවිත වලට උදාහරණ කීපයක් හමු වෙනවා. පළවෙනි උදාහරණය තමයි VGA ප්‍රකාශනවල ප්‍රස්ථාරය එහෙම නැත්නම් වක්‍රය නිර්මාණය කිරීම. මේ යටතේ තියෙන ස්ථාවර ලක්ෂ්‍ය හඳුනා ගැනීම, වක්‍රයේ අඩුවීම සහ වැඩිවීම යන හැසිරීම් හඳුනා ගැනීම, ඒ වගේම වක්‍රය හැරවෙන ආකාරය හඳුනා ගැනීම. දෙවැනි එක තමයි ස්ථාවර ලක්ෂ්‍ය වලින් උපරිම සහ අවම ලක්ෂයන් වෙන්කර හඳුනා ගැනීම. මේ උදාහරණයක් විදිහට යම් ව්‍යාපාරයක දත්තවල ඉතා වැදගත් අවස්ථා හඳුනා ගැනීම සලකන්න පුළුවන්. ඒ කියන්නේ උපරිම ලාභය වගේ එකක්, අවම වියදම වගේ එකක් සලකන්න පුළුවන්. තුන්වෙනි එක තමයි එක් විචල්යකට සාපේක්ෂව තවත් විචල්යක වෙනස් වීම සෙවීම. මේකට උදාහරණයක් විදිහට වෙනස් වීමේ ශීඝ්‍රතාව සෙවීම සලකන්න පුළුවන්. ඒ කියන්නේ ශීඝ්‍රතාව කියන්නේ කාලයට සාපේක්ෂව වෙනස් වීම. හරි. එනේ කාලයට සාපේක්ෂව විස්ථාපනය වෙනස් වීම ප්‍රවේගය කියලා කියන්න පුළුවන්. ඒ වගේම විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාව ප්‍රවේගය කියලාත් කියන්න පුළුවන්.
ආයේ ෆිසික්ස් වලදී හම්බ වෙනවා කාලයට සාපේක්ෂව උෂ්ණත්වය වෙනස් වීම. කියන්නේ උෂ්ණත්ව වෙනස් වීමේ ශීඝ්‍රතාවය. හතරවෙනි එක තමයි රේඛීය චලිත ගැටලු විසඳීම. මේක ෆිසික්ස් වලදී තියෙනවා. ආයේ ඇප්ලයිඩ් මැත්ස් වලදී තියෙනවා. මැත්ස් වලදී නම් සාපේක්ෂ ත්වරණය, වෘත්ත චලිතය, සරල අනුවාතීය චලිතය වගේ පාඩම් වලදී මේ කොටස වෙනම සාකච්ඡා කරනවා. එතකොට මැත්ස් දන්න කෙනෙක්ට නම් ෆිසික්ස් ගණන් ලේසියෙන් හදා ගන්න පුළුවන් අවකලන භාවිත කොටස හරියට ඉගෙන ගත්තා. පස්වෙනි එක තමයි එදිනෙදා ජීවිතයේ ගැටලු විසඳීම. කියන්නේ ජනගහන වර්ධනය වීම වගේ එකක් සලකන්න පුළුවන්. ඒ වගේ මොකක් හරි නිර්මාණයක් කරනවා නම් අමුද්‍රව්‍ය අවම ලෙස භාවිත කරන විදිය ගණනය කරන්න පුළුවන්. ඉතින් මේ 15 වෙනි එකක ඉවරුණාට පස්සේ ආයෙම මේ හැඳින්වීම වීඩියෝ එක බලලා සම්පූර්ණ අන්තර්ගතය පිළිබඳ දල අදහසක් ආයෙම ඔලුවට දාගන්න. ඒ ගමන්ම මුල්ම පිටුවේ තියෙන කන්ටෙන්ට් එකත් නැවත අප්ඩේට් කරගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු VG ප්‍රකාශනයක ප්‍රස්ථාරය අඳින්නේ කොහොමද කියලා. ඉතින් දැන් O level ඉවරලා රිසල්ට් එකකන් ගෙවල් වල ඉන්න සහ A level වලට මැත්ස් ක්ලාස් යන සෙට් එකට තමයි මම මේ වීඩියෝස් කරන්නේ. දිගටම වීඩියෝස් ටික පිළිවෙලට බලන්න පුළුවන් මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගත්තොත්. එතකොට මම වීඩියෝ එකක් දාද්දිම notification එක ඔයාගේ device එකට එනවා.